ඊයේ මැච් එක බැලුවද? ඔව් මම ඊයේ මැච් එක බැලුවා. ඒ හිතමු නැති දෙයක් වුණේ ඈ. නැත්තම් ඔව්. රාමිස් මල්ලි නෙන්නේ. ඔව්. අවුරුද්දෙන්. පොඩ දවසින් දැක්කේවා. මයිස් මල්ලි අතනට මොකෝ? අනිත් එක වැඩේ වෙනව නේද? මොනවත් අවුලක් නැහැ නේ. පොඩි අවුලක් නම් තියෙනවා අයියේ. රුපියල් 50000ක් විතර මදි අයියේ වැඩේට. හරි. මගේ අතේ නම් මල්ලි රුපියල් 30000ක් විතර තියෙනවා. මම දෙන්න වැඩේට. මගේ අතේ රුපියල් 20000ක් විතර තියෙනවා දැන් කුඹර පුරා. මම කුඹර දෙන්න අවුලක් නැහැ. ඔය වැඩේ කරගන්න. අයියේ ලොකු උදව්වක් අයියේ. මං එනං හවස්වල වෙන්නද? හරි මම හවස්වල ඉවරෙන් අපි වැඩේ කරලා කියන්න. අයියේ. මල්ලි යන්නයි. බණිතර යන්නේ කොහමද? ඒකත් මාක් කරලා බලන්න ඕනේ. ඔබට අවුලක් නැත්නම් අපි දෙන්න ෆීල් එක ගෙනින්න ඕනේ නේද? ඔව් බං ජායියා. හරිවාද අපේ කොල්ලෙන්. thank you අයියේ. එනං අවලන්න. හරිවාද හරිය. හරි අයියේ. ඔව් බං ඉතින් කොල්ලෙක් බං අපි උදව් කරමු. ඔව් අපේ කොල්ලෙක්. පොට හරියට. අනිවාර්යෙන් බං. عندي خوش فصلة يا اخي تفوز والله خوش رايك صح يا اخي تفوز عندي خوش فصلة يا اخي تفوز والله خوش رايك صح عندي لك رقصة قوية yes ඔව් බං යරිද්දගේ වැඩත් අඩුයි මේ දවස්වල. ඔව් බං ඒක තමයි නේද. මොනවා කණිලා හිතා ගන්න බෑ. ඒ රාමිස් මල්ලි නේද බං? කො මට සීරියෝ බං. අඩු කතා කරුද? පොඩ්ඩක් කතා කර බලමු. කතා කරමු. අපි අමතක කළාද දන්නේ නැහැ මිනිහට. යන්න බෑ මට මොකද රටේ වෙනස් වෙලාද බෑ. හරි හරි බං උඹේ වෙනස් එක මං දාලා දෙන්නම් බං ඕවද බං අපි කරේ මේ අද අවසර බොට් ටිකක් තියෙනවා මං ඒවට ටික ලෑස්ති කරලා තියන්න මේ වරේ රාමිස් මල්ලි හම්බරද අපි අමතක කළාද දන්නේ නැහැ නේ බං. ඇත්තටම මතක නැද්ද අපි අපව වන්න පුළුවන් දන්නේ නැහැ නේ. කවුද ඔයගොල්ල මතක නැහැ නේ. ඇයි බං ඉස්සර අපි එකට සරුගල්ල රී බං. මට මතක නැද්ද බං? ඇයි බාර් පිට්ටනි ළඟ අඹ ගහයට ගෙවල් දෙක ඒ අපි දෙන්න ගෙවල් දෙක මතක නැද්ද? උඹ ඉස්සර එන්නේ පොඩි කාලේ. කොල්ලද අපි අමතක කියලා. ඒ වගේ තමයි. මතක නැහැ මේ කමන්න මේ පස්සේ අඳුම් බම් මේ මට පොඩි වැඩක් තියෙනවා. ඒ ඇයි බං එහෙම කිව්වේ? ඒක තමයි බං මට හිතා ගන්නත් බෑ බං. කමක් නැහැ බං. උට හරියනවා අපිට මොකද? ඒ කවුද බං අර ගෝතේ දෙන්න? අනේ මන් දන්නේ නැහැ බං මේ පිට්ටනියට එන පාර මගින් යහුවා. ඒකයි මම පොඩ්ඩක් පල්ලෙහාට මම හිතුවේ යාළු දෙන්නෙක් කියලා බං. පිස්සුද බං? උන් වාස්තය කරනවා මම මගේ තත්ත්වයට කරපිනා දුන්. චි. එහෙනම් බං මේ මං යනවා මචං මේ මට පොඩි වැඩ වගේක් තියෙනවා. එහෙනම් බං මේ හවසට එට්ටෙමු. හා? හරි හරි රබකිට මූණන් හොඳ මෝරෙක් වගේ. මුට අවතට හොඳට බොණ්ඩ දීලා සුපිරි ගේමක් දෙන්න පුළුවන්. අද මොනවද යකෝ යාළුවා දෙන්න බලුවද? යම. नहीं ना नहीं ना මට සමාවෙන් බා બોલે දත්තිය මාත්තේ කඩත් ඉන්නවා බා දැන් අපිට කරදරයක් නැහැ නේ යම් හරි බා ඒවා අමතක කරලා දාපන් මේ වන්දද හරි කල්යාණ මිත්‍රයා යනු අස්ථානයේ නොයදවා ස්ථානයේ යොදවන කෙනාට වැරදි තැනින් ගලෝලා නිවැරදි තැන යොදවන කෙනාට කියනවා කල්යාණ මිත්‍රයා කියලා. තමන් යම්කිසි ගැඹුරු ධර්මකාරණාවක් විමසූ කල ඒ ධර්මකාරණාව පැටලිලි නැතුව ගැටලු නැතුව විසඳා දෙන කෙනාටත් කියනවා කල්යාණ මිත්‍රයා.